රාත්‍රිය ක්‍රමයෙන් ගෙවී යමින් තිබුණි. මුළු පරිසරයම දැඩි නිශ්ශබ්දතාවයකින් වෙලී තිබුණේ කිසිවකුට නොඇසෙන රහසක් සංගවාගෙන සිටින්නාක් මෙනි. රොෂාන් සිය කාමරයේ මේසය මත වූ ලාම්පු එළියෙන් සිය අවසන් චිත්‍රය නිම කරමින් සිටියේය. ඔහු පින්සල හසුරුවන සෑම වාරයක් පාසාම ඔහුගේ සිත තුළ නොසන්සුන් බවක් වෙඩෙමින් තිබුණි. හදිසියේම ජනලය දෙසින් හමා සීතල සුළඟක් ඔහුගේ ගත වෙලා ගත්තේය. එම සුළඟේ තෙත් වූ පස් සුවඳත් හඳුනාගත නොහැකි වන මලක සුවඳත් මුසු වී තිබුණි. ඔහු සිය පින්සල පසෙක තබා ජනේලයෙන් පිටත බැලුවේය. අල්ලපු වත්තේ වූ විශාල මන්දිරය අඳුරේ ගිලී තිබුණි. වසර ගණනාවකට පසු එම නිවසට පදිංචියට පැමිණි මාලිනී ගැන රොෂාන්ගේ සිතේ තිබුණේ කුතුහලයකි. ඇය ඔහුගේ පියාගේ පැරණි මිතුරියක බවත්, ඇය දක්ෂ චිත්‍රශිල්පිනියක බවත් ඔහු දැන සිටියේය. එදින මධ්‍යම රාත්‍රියේ මිදුලේ වූ විශාල නුගගස යට මලානික ආලෝකයක් දැල්වෙනු ඔහු දුටුවේය. මාලිනී සුදු පැහැති සාරියකින් සැරසී අඩ අඳුරේ යම් කාර්යයක නිරතව සිටියාය. ඇයගේ සෙවණැල්ල නුගගසේ කඳ මත අමුතුම රිද්මයකට සෙලවෙමින් තිබුණි. කිසිවකුට නොඇසෙන රහසක් පොළොවට පවස්සන්නාක් මෙනි. ඇය පොළව හාරා කුඩා ලී පෙට්ටියක් තෙන්පත් කරනු රොෂාන් බලා සිටියේ හුස්ම පවා අල්ලාගෙනය. ඇයගේ ඒ මන්දගාමී චලනයන් තුල තිබුණි වේදනාවක්ද නැත්තහුත් යම් විමුක්තියක්ද දැයි ඔහුට සිතාගත නොහැකි විය. ඇය නැවත නැගී සිටි විට ඇයගේ දැස්වලින් නිකුත් වූ ඒ තියුණු බැල්ම අහම්බෙන් මෙන් රොෂාන්ගේ ජනේලිය දෙසට යොමු විය. ඒ බැල්ම තුල තිබූ ගැඹුරට රොෂාන්ගේ මුළු ගතම මොහොතකට ගල් ගැසී ගියේය. පසුදින උදෑසන මුළු පරිසරයම රන්වන් හිරු රැසින් නැහැවී තිබුණි. මාලිනී රොෂාන්ව සිය නිවසට කැඳවා ගත්තේ ඉතා සුහදවය. ඇයගේ නිවස ඇතුළත වූයේ පරණ දැව සහ තීන්ත මිශ්‍ර වූ අමුතුම සුවඳකි. රෝෂන්, මගේ මේ පරණ පුස්තකාලයේ තියෙන සිතුවම් පොත් ටිකක් පිළිවෙල කරන්න මට ඔයාගේ උදව් ඕන. ඔයාගේ තාත්තා වගේම ඔයත් කලාවට දක්ෂයි කියලා මම දන්නවා. ඇය පැවසුවේ සංසුන් ස්වරයකිනි. පුස්තකාලය ඇතුළත වූයේ අමුතුම ලෝකයකි. එහි වූයේ වසර ගණනාවක් පැරණි සිතුවම් සහ දූවිලි වැඩුණු පොත්පත්ය. මාලිනී රොෂාන්ට ඉතා සමීපව සිටගෙන පොත් පෙන්වන්නට විය. මෙන්න මේ සිතුවම් බලන්න. මේවායේ තියෙන වර්ණ සංයෝජනය හරිම අමුතුයි. ඒවයින් කියවෙන්නේ මිනිස් හදවතේ තියෙන අඳුරු පැතිකඩවල්. ඇය පවසන විට ඇයගේ ඇඟිලි තුඩු රොෂාන්ගේ දෑත් අසලින් ගමන් කළිය. ඔවුන්ගේ දෑත් එකිනෙක ස්පර්ශ නොවුවත් ඒ අතර වූ අඟල් කිහිපයක පරතරය තුල අදෘශ්‍යමාන සංකේතීය ආකර්ෂණයක් ගොඩනැගීමෙන් පවතින බව රොෂාන්ට දැනුනි. ඇය සාරිපුට සකසන සෑම විටම ඉන් නික්මුණු සියුම් හඬ සහ ඒ සමග වහනය වූ සඳුන් සුවඳ රොෂාන්ගේ මනස ව්‍යාකූල කළේය. මාලිනී රොෂාන් අසලම වාඩි වී පින්සලක් අතට ගත්තාය. චිත්‍රයක් අඳිනව කියන්නේ රූපයක් මවන එක නෙමෙයි රොෂාන්. ඒක අපේ ආත්මය වර්ණවලින් පිටතට දාන එක. ඇය සෙමින් පැවසුවාය. ඇය රොෂාන්ගේ දකුණු අත උඩින් සිය අත තබා පින්සලක් මෙහෙවන ආකාරය පෙන්වා දුන්නාය. ඇගේ ඇඟිලි තුඩුවල මෘදු බව පින්සල හරහා ඔහුට සම්ප්‍රේෂණය වූයේ නහර දහසක් දිගේ දිව යන කලාත්මක කම්පනයක් ලෙසිනි. ඔවුන් අතර වූ නිහඬතාවය කෙතරම් ඝනකම් දෙයත් කාමරයේ වූ පැරණි ඔරලෝසුවේ ටික් ටික් හඬ පවා හෘද ස්පන්දනයක්සේ තදින් නැසෙන්නට වියා. දින කිහිපයක් ගත වියා. මාලිනී නිවසේ නොසිටි මොහොතක රොෂාන් ඇයගේ රහස් කාමරයට ඇතුළු වියා. එහි වූයේ වසර 25කට පමණ ඇඳි සිතුවම්ය. එක් සිතුවම්මක ඉදිරිපිට ඔහු අලසව නැවතුණි. එහි සිටියේ රොෂාන් වැනිව තරුණයෙකි. ඔහුගේ දැස්වල වූයේ රොෂාන්ගේ පියාගේ පෙනුමයි. ඒ මොහොතේ කාමරේ වූ විශාල කැඩපතෙන් රොෂාන් සිය ප්‍රතිබිම්බය දුටුවේය. කැඩපතේ වූ ඌගේ රූපයත් සිතුවමේ වූ රූපයත් එකිනෙක මත පතිත වී පෙනෙන්නට වියා. එය හරියට අතීතය සහ වර්තමානය එකිනෙක වෙලී ඇතිසේකි. රොෂාන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට වියා.
මාලිනී සහ ඌගේ පියා අතර තිබූ බැඳීම කුමක්ද? ඔයා ඒක හොයාගත්තා නේද? මාලිනීගේ හඩ පසුපසින් ඇසුනේ. රොෂාන් ගැස්සී හැරුණේ. ඇය දොරකඩ සිටගෙන සිටියේ මලානික සිනහවකිනි. කාමරයට වැටුණු සවස් කාලයේ මලානික හිරු එළිය නිසා ඇයගේ සෙවණැල්ල රොෂාන්ගේ සිරුර මතට වැටී තිබුණි. එය හරියට අතීතයේ ආත්මයක් වර්තමානයේ වැළඳගෙන සිටින්නාක් මෙනි. ඒ ඔයාගේ තාත්තා. එයා තමයි මගේ ජීවිතයේ මුල්ම සහ අවසාන ආශ්වාසය. ඇය පවසන විට ඇගේ දෑස්වල වූයේ කියාගත්ත නොහැකි වේදනාවකි. ඇය ඔහු වෙතට සෙමින් ළඟා වූවාය. ඇයගේ සමීප බව තුල වූයේ කිසිදාත් නොවිඳි ආරක්ෂාවක් සහ ඒහා මුසු වූ අවිනිශ්චිත බැඳීමකි. ඇයගේ දැස් රුෂාන්ගේ දැස් හා මුණ ගැසුණු විට මුළු ලෝකයම නතර වී ඇතිසයක් රුෂාන්ට දැනුනි. එදින රාත්‍රියේ මහා වර්ෂාවක් ඇදහැළුණි. අකුණු ගසන සෑම විටම මාලිනීගේ නිවසි ජනේල වීදුරු වෙවුලන්නට විය. විදුලිය විසන්දි වී තිබූ අතර ඔවුන් සිටියේ එකම ඉටිපන්දා මෙලියකු රැකවරණය ලබමිනි. වහල මතට වැටෙන වැසි බින්දුවල රිද්මය ඔවුන්ගේ සිතිවිලි පවා සොලවන්නට විය. ඉටිපන්දම් මෙලියෙන් බිත්තිය මත වැටී තිබූ ඔවුන්ගේ සෙවණෙලි දෙක ක්‍රමයෙන් එකිනෙක මත පතිත වී තනි රූපයක් බවට පත්විය. පවතින සීතලට වඩා ඔවුන් අතර හුවමාරු වන මනෝභාවයන්ගේ උණුසුම ප්‍රබල විය. සදුන් සුවඳ සහ තෙත් වූ පොළවේ සුවඳ මුසු වූයේ මොහොතේ කාලය නතර වී ඇතිසයක් රොෂාන්ට දෙනුනි. මාලිනී රොෂාන්ගේ වැස්සෙන් තෙමුණු හිස පරිස්සමෙන් පිසදමන්නට විය. ඇයගේ දෑත් ඔහුගේ මුහුණ අසලින් ගමන් කරන විට ඇයගේ උණුසුම් හුස්ම පොද රොෂාන්ගේ කම්මුල මත පතිත විය. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ අඟල් කිහිපයක පරතරය විශ්වයක් තරම් විශාල බව දැනුණද ඒ නිහඬතාවය තුල දහසක් දේ කියවුනි. රොෂාන් ඇය දෙස බැලුවේය. ඇයගේ දැස්වල වූයේ තමා පාවී යන මීදුමක් වැනි හැඟීමකි. කිසිදු ස්පර්ශයකින් තොරව වුවද ඔවුන්ගේ චිත්තවේගීය ආත්මයන් එකිනෙක වෙලී යන බව ඒ නිහඬ සෙවණැලි ක්‍රීඩාවින් මනවින් පෙනෙන්නට විය. සමහර වෙලාවට අපිට අයිති නැති දේවල් වලට අපි වැඩියෙන් ආදරය කරනවා. මොකද ඒ දේවල් කවදාවත් අපෙන් වෙන් වෙන්නේ නැහැ. ඇය රහසින් මෙන් පැවසුවාය. ඊළඟ දවසේ ඔවුන් වත්තේ අග ඇති පැරණි ගබඩාව වෙත ගියහා. එහි තිබූ සඳකඩ පහන පෙන්වීමට මාලිනී උත්සාහ කරන විට ඇය පැළඳ සිටි පබළු මාලය අහම්බෙන් ලී දොරේ කෙළවරක පැටළුණි. එක්වරම පබළු මාලය කැඩී ගිය අතර එහි වූ සුදු පැහැති පබළු දහස් ගණනක් බිම විසිරී ගියේය. ඒ විසිරී ගිය පබළු ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී ගිය හැඟීම්ෙන් විය. ඔවුන් දෙදෙනාම එකවරම බිම වැටුණු පබළු ඇහින්දීමට පහත් වූවා. එහිදී ඔවුන්ගේ හිස එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදී දෙදෙනාම නතර විය. ඔවුන්ගේ දැස් මට්ටම එකම රේඛාවකට පෙමිණියේය. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ වාතය පවා ඝනකම් වී ඇතිසයක් රොෂාන්ට දැනුනි. ඔහුට ඇයගේ හෘදස්පන්දනයේ රිද්මය පවා ඇසෙන්ගට විය. නමුත් කිසිවෙක් වචනයක්වත් කතා කළේ නැත. ඒ සිදුවීමට මොහොතකට පෙර තිබූ නිශ්ශබ්දතාවය වචන දහසකට වඩා ප්‍රබල විය. මාලිනීගේ දැස්වල තිබුණේ රොෂාන්ව දියකර හරින තරම් තියුණු බැල්මකි. ඇය සෙමින් නැගී සිටි අතර රොෂාන්ගේ අතේ තවමත් පබළු කිහිපයක් ඉතිරි වී තිබුණි. කතාවේ අවසානය ළඟා වූයේ අතහැර දැමු මන්දිරය අසලදිය. සඳ එළියෙන් නැහැවුණු ඒ මන්දිරය හරියට අතීතයේ සොහොන් ගැබක් මෙනි. මාලිනී එහි ඉහළ මාලයට වී ඈත ක්ෂිතිජයේ දෙස බලා සිටියාය. රොෂාන්, මම මේ ජීවත් වෙන්නේ හීනයක. ඔයා ඒ හීනයේ ඉන්න පණ ඇති එකම රූපයයි. ඇය පැවසුවාය. ඇය ඔහු දෙසට හැරුණු විට සඳ එළිය ඇයගේ මුහුණ මත වැටී තිබුණේ දිව්‍යමය ස්වරූපයක් මවමිනි. රොෂාන් ඇයට සමීප විය. ඔවුන් අතර වූ පරතරය ක්‍රමයෙන් අඩුවන්නට විය. නමුත් රොෂාන් දුටුවේ මාලිනීගේ දැස් තුලින් තමා නොව තමා පියාවය. ඒ අවබෝධය රොෂාන්ගේ සිතට මහත් බරක් ගෙන දුන්නේය. ඔවුන් අතර තිබූ ඒ මානසික ආතතිය උච්චතම අවස්ථාවට පැමිණි තිබුණි. රොෂාන්,
සෙමින් ඇයගේ දෑතින් අල්ලාගත්තේය. එය ස්පර්ශයකට වඩා සහයෝගයක් පෑමකි. මාලිනී, අපි හැමෝම ජීවත් වෙන්න ඕන වර්තමානයේ ඇතුලේ. අතීතයේ හිරවෙලා ඉන්න ආත්මයකට මට ආදරය කරන්න බෑ. මම ඔයාට ආදරය කරන්නේ මගේ ගුරුවරිය විදියට. රොෂාන් ඉතා සංසුන්ව පැවසුවේය. ඒ මොහොතේ මාලිනීගේ දෑසින් කඳුළු බින්දුවක් කම්මුල දිගේ ගලා ගියේය. ඒ කඳුළු බින්දුව සඳ එළියට මුතු ඇටයක් මෙන් දිලිසුනි. ඇය සෙමින් ඔහුගෙන් ඈත් වූවාය. ඇයගේ සෙවණැල්ල මන්දිරයේ බිත්තිය දිගේ ඈතට ඇදී ගියේ. තනිකම සහ අතහැරීම යන හැඟීම් මූර්තිමත් කරමිනි. පසුදින රොෂාන් අවදි වන විට මුළු පරිසරයම අමුතුම නිහඬතාවයකින් වෙලී තිබුණි. අල්ලපු ගෙදර දොරවල් වසා දමා තිබුණි. මාලිනී කිසි කෙටුට නොකියාම නික්ම ගොස් තිබුණි. රොෂාන් සිය කාමරයේ ජනලය ඇසලට ගියේය. එහි කුඩා සඳ කඩපහනක් සහ ලියුමක් තබා තිබුණි. රොෂාන්, ඔයා මට ඇත්ත කියලා දුන්නා. ජීවිතය කියන්නේ වර්ණ වලින් විතරක් පිරුණු තැනක් නෙමෙයි. ඒ වර්ණ මැකී යන තැනක්. එහි ලියා තිබුණි. රොෂාන් නැවතත් සිය පින්සල අතට ගත්තේය. ඔහු ඇඳීමට පටන් ගත්තේ මාලිනීගේ රූපය නොව. අඳුරු රාත්‍රියක සඳෙලියෙන් නැහැවුණු එකිනෙක වෙලියෙති සෙවණැලි දෙකක සිතුවමකි. එම සිතුවම දෙස බලන විට ඔහුට තේරුම් ගියේ සමහර ආදර කතා පූර්ණ වන්නේ අයිති කර ගැනීමෙන් නොව එකිනෙකාගෙන් නිදහස් වීමෙන් බවයි.